ඒක අනිත් බෑග් එකේ කොහෙද? ඒක දහම්ම උඩ යන්නේ. Hi guys, welcome back to our YouTube channel. එන්නකෝ අපිත් එක්ක පුංචි ගමනක් යන්න. අද යන්නේ අපි දෙන්න විතරක් නෙවෙයි. අද අපේ ගමනට තව කට්ටියක් එකතු වුණා. අද යන තැන නම් හැමෝම දන්න තැනක්. මේ තමයි කළුවගල තියෙන ලෙෂර් වර්ල්ඩ් එක. මේ තැනට කලින් ගෙදර ඇත් එක්ක ගිහිලා තියෙනවා වුණාට මට ආසාවක් තිබ්බා මගේ යාළුවොත් එක්කත් යන්න. මොකද යාළුවෝ කියන්නේ අපිට hina වෙන්න හේතුවක්. ඉතින් මං හරි ආසයි ඒකයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අද දවසේ කොහමද ඉන්නේ කියලා. අපේ ආයෙත් කොහෙ ගියත් කන්නේ නැතුව නම් එක අඩියක්වත් තියන්න බෑනේ. ඇයි? පණ නැතුව වැටෙනවනේ මුන්ට. ඉතින් කාලම වැඩේ පටන් ගත්තා. යාළුවන් එක ගියාම ඉතින් පාර බදු ගන්නවනේ. කතාවෙන් කතාව ඔන්න ආව තැනට. ඉතින් මෙන්න මෙතන අලුත් තැනක් නොවුනත් මට හිතෙන එකම දේ තමයි යාළුවන් එක ගවෙන එක තප්පරයක් හැටි අපිට විඳින්න. හරි මේ තැන දන්න අයට නෙවෙයි නොදන්න අයට මම පොඩි රිවිව් එකක් දෙන්නම්. මෙයාලගේ පැකේජස් තියෙනවා. ඉතින් අපි ගත්තේ නම් 2500 කියන පැකේජ් එක. සුපිරි ගේම් ටිකකුයි pool access තියෙන නිසා ඒ කාණට ඒ පැකේජ් එක හොඳයි. ඉස්සෙල්ලාම Galaxy ඉතින් මේ දඩිබිටි යන්න හදන්නේ අපේ ගේම්ස් ටික කරන්න. pool එක දැම්ම ඕපන් කරන්නේ නැහැ. ඒක ඕපන් කරන්නේ දවල්ට. ඉතින් අපි පළවෙනි ගේම් එකට දැන් ආවා. දෙන්න ඒක දහම්ම උඩ යන්නේ. මා පොප්පියම මුන්න පොඩ්ඩක් බේ අත්විදිනවා දන්නවද? ඒක මොනවාද කරන්නේ අත් විදිනවා? මම පොඩ්ඩක් සමවැදිනේ නේද? ඔයා අර පැත්ත ගන්න මම මේ පැත්තෙන් ගන්න. මාංකෝ නැතිව මේක කරමංකෝ අම්මට ගොයියෙන් යවයකෝ. ෆෝන් එක ඇලේ තියෙද්ද දන්නේ නැහැ. අනේ මේ නාලවිල්ල ෆොටෝ ගනින් බම්බලා. මේ ලස්සනයි. ආරේ පැත්ත. මලදින දෙපැත්තම කතා දෙපැත්ත මම මැදින් මම මැදින් කියන්නේ බෑ මම මැද මම මැද ඔයා හොල්ලේ හරි බෑ මම මැද අම්මෝ ඒකට නම් ඇත්තටම කකුල් දෙක වෙවුලන්න ගත්තා. මම මේ වොයිස් එක කරද්දිත් හිතුවේ නිකන් හරි වැටුණා නම් එහෙම. නෑ එයාලා සේෆ් එකේ හැමදේම හදලා තියෙන්නේ. ඉතින් මේ වැඩ වගේ ගිය ඔක්කොම අල්ලා අන්තිමට බය වෙලා කෑ ගහලා පණ බේර ගන්න තමයි try කරේ.
ඔයාලට දැන් දැනෙන දේ ඔයාලට කියන්න පුළුවන්ද? කමෙන්ට් කරන් යම් බලන්න. ඔයාලට මොනවද දැනෙන්නේ? මොනවද දැන් තියෙන්නේ නිකන් බාරේ. තරගෙට පදමුවා. පදින්න තියෙන්නේ. තරගෙට පදමු. ඔය නෙමෙයි බා. නෑ බා. තරංගයට පදින්න යන්නේ. බෝට්ටු. ඔල්ලි බෝට්ටු. බටි දන්නේ ෆෝන්. මම ඉස්සරලා පයිස වල ගන්නවා. බෝට්ටු. ඒ කොබා මාරු. හරි. මම බලන්න. එනවා කොඩියෝ ලපෝ. මේක කියන්නේ මුන් ඉන්නේ කාලේ මාසියා. නාකියම පැඩ. මෙයාලා අස්සේ යනවා. අර බබන් අස්සේ යනවා. අපි තව මම්මා ගියා චටින් ගමු. මේ කාලමක් ඇති. ඒ අරගේ හැප්පේ ගම. මම පැඩ කරන්නේ. හැබැයි මම හරවන්න දන්නේ. මෙයා හරවන්නේ. රේසෙකට ගහමු නේද? ගහ පාරේ. යන්න බා ඉක්මනට බලයා ඉක්මනට බලයා ඉක්මනට රේස් එක කරලිය මල් පාවී ඇවිදින් නුඹ ළඟ හිඳ හොරහින් බලනා දෝතරී පැන්ගෙන විපුන් දාන ඉතින් අනිත් ගේම්ස් ටික ඔක්කොම කරලා අපි දැන් ආවා පූල් එකට. මොකද පූල් එක ඕපන් කරා. ඉතින් මේකේ තියෙන සෙල්ලම් ටිකත් කරනකන් ඉවසිල්ලක් නෑ මට නම්. මේ වෙලාවේ බයෙන් වගේ තමයි යන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ. දෙනාම එකට එන්න බෑ අර වෙන වෙනම එන්න. ඔතන වේනා මේකට ඒ වල. පාරදීද මාරේන ඔඩිතු. පොසොන්ඩි සයිඩ් එක බලුන ගන්න. අන්න සයිඩ් එකේ පුළා මේ තමයි පාරද. රෝඩ කොප්පේ ඉඳලා අපේ මේ කොප්පේ කියමු. දන්නවද යාළුවෝ තමයි නියම බෙහෙත. අඩන්න ප්‍රශ්න 1000ක් තිබ්බත් එයාලට පුළුවන් හීනියට හරි අපේ මූණට හිනාවක් ගේන්න. මොනවාද ඔය කරන්නේ පාත්තෙක් වගේ අප්පා මේ මාතල්. අර බලන්න අරුන්දර දිය කායි වයි දෙන්නේ කගේ ඇයි ඔය මේ තියෙන වේව් පූල් එක මේක ඕපන් කරන්න නම් පැය භාගයයි. ඉතින් පැය භාගයක් ඇතුළත අපිට සෙල්ලම් ගන්න පුළුවන්. මමත් ඒ පයින් එපා
ඉතින් ඕම තමයි දවස ගෙවුනේ. ඉතින් අන්තිමට අපි කාලා ඔක්කොමල්ල යන්න ගියා. මේ වෙනකන් අපේ වීඩියෝ එක බලපු ආදරණීය හිත් වලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි ගිහින් එන්නම්. bye bye.